උදෑසන හිරවැරියත් එක්ක මේ ලස්සන ගමට අලුත් දවසක් උදා වෙලා. මේ ගම හරිම සාමකාමී. හැබැයි එක තැනක ඇරෙන්න. ඒ තමයි මේ ගෙවල් දෙක. දකුණු පැත්තේ තියෙන්නේ මහින්ද මහත්තයාගේ දෙමහල් මාලිගාව. වම් පැත්තේ තියෙන්නේ සිරිපාලගේ පුංචි ගෙදර. මේ ගෙවල් දෙක වෙන් වෙන්නේ පොඩි තාප්පයකින්. හැබැයි මේ තාප්පෙට උඩින් දවස ගානේ ලොකු යුද්ධයක් යනවා. තුවක්කු වලින් නෙවෙයි කුසුම්ගේ ඇස් දෙකෙන්. අනේ ෂෝක් මහින්ද මම මේ වගේ ෆුල් ඔටෝමැටික් මැෂින් එකක් ගන්න කොච්චර කල් බලන් හිටියද? දැන් අතින් රෙදි හොදලා මගේ අත රිදෙන්නේ නැහැ. ඔව් ශාන්ති, ඔයා ගෙදර වැඩ කරලා ගොඩක් මහන්සි වෙනවනේ. මේකෙන් ඔයාට ලොකු සහනයක් වෙයි. ෆුල් ඔටෝමැටික් මෙයාට තියෙන අමාරුව. අර මහින්ද කාර්යයත් ගෑනිව නලවනවා. දකින්නකොට මට වම්මනේ යන්නෙනවා. අපේ කාට නම් මේව පේන්නේ නෑනේ. ඇහුණද මහින්ද? මොකද සද්දයක් ආවා. සිරිපාල අයියලගේ වත්තේ අඹත්තක්වත් කඩම් වැටුණද දන්නේ නැහැ. චූටි පුතේ ආයි පපුව මහන්සිද? ඉන්හෙලර් එක අදිමුද අපි? නේ තාත්තේ දැන් ටිකක් හරි. රැට තමයි ගොඩක් සීතල. ලබන සතියේ කොහොම හරි අර කොළඹින් එන ලොකු දොස්තර මහත්තයට පෙන්වන්න ඕනි. තාත්තා ගාව දැන් සල්ලි ටිකක් එකතු වෙලා තියෙනවා. මගේ පුතා ඉක්මනට සනීප වෙනවා. සිරිපාල මට තවත් මේ ගෙදර වහල්කම් කරන්න බෑ. මගේ අත් දෙකක් ගෙවිලා ගිහින් තියෙන්නේ. ඇයි කුසුම්? මොකද උනේ උදේ පාන්දරම? අර කඩේට ණයයි කියලා මුදලාලි බැනලවත් ගියාද? මුදලාලි නෙවෙයි මනුස්සයෝ. අර අල්ලපු ගෙදර අයට අලුත්ම රෙදි හොදන මැෂින් එකක් ගෙනාව දැක්කද? ශාන්ති නෝන දැන් අත් දෙකේ නියපොතු හදාගෙන ඉඳීවි. මම විතරක් නිදගාව ගල්ලුට රෙදි ගහන්න ඕනේ. අනේ කුසුම්, මේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ඒගොල්ලෝ ගෙනාවාවේ. අපි අපේ පාඩු වෙමු. අනික ඉතින් අතින් රෙදි හේදුවම මොකද වෙන්නේ? එහෙම බෑ සිරිපාල. අදම මට දාන වොෂින් මැෂින් එක. නැත්තම් අද ඉඳන් මම ඔයාගේ රෙදි හොදන්නේ නෑ. ඔයාම හොද ගන්නවා. ඔයාට පිස්සුද කුසුම්? අර ලාච්චුවේ තියෙන සල්ලි ටික මං එකතු කරන්නේ ලබන සතියේ චූටිව ඩොක්ටර්ට පෙන්නන්න. මැෂින් ගන්න සල්ලි නෑ අපිට. ලෙඩේට අදම් බෙහෙත් ගන්න ඕනේ නෑනේ. ලෙඩේ අයි. ඒත් අර ගෑණි මන් දිහා බල hina වෙනකොට මට නම් ඉවසන්න බෑ. අර කඩේ ඇන්ටන් මුදලාලි ණයට බඩු දෙනවා. අපි ගිහින් අදම එකක් ගෙමු. අර සල්ලි ටික ඇඩ්වාන්ස් එකට දෙමු. කුසුම්, දරුවගේ ජීවිතයේද මැෂින් එකද ලොකු? කතා කර කර ඉන්න වෙලාවක් නෑ. යමු කඩේට. කුසුම් නෝනා, මොකද මේ සිරිපාලෝ පොලිසි රැඳන් යනවා වගේ අදන්ගෙන්නේ? මුදලාලි මට ඕනේ අර ෆුල් ඔටෝමැටික් කියන ජාතියේ රෙදි හොදන මැෂින් එකක්. ගමේ කාටවත් නැති එකක් වෙන්න ඕනේ. මේ තියෙන්නේ බාණ්ඩේ. හැබැයි ගාන නම් ටිකක් සැරයි. රුපියල් ලක්ෂයක් වෙනවා. බුදු අම්මෝ, ලක්ෂයක්? කුසුම් යමු යන්න. මට මගේ වගුගඩුවක් තමයි විකුණන්න වෙන්නේ. කට වහගන්නව මනුස්සයෝ. මුදලාලි මේක ගෙවන්න දෙන්න බැරිද? ඔයාලට නිසා දෙන්නම්. හැබැයි රුපියල් 25000ක්වත් දෙන්න ඕන මුලින්. මෙන්න මුදලාලි සල්ලි. මේක අදම අපේ ගෙදරට එවන්න. හැබැයි අර අල්ලපු ගෙදර ශාන්තිලාට පේන්න ගේට්ටු ඉස්සරහා ලොකු සද්දයක් දාලා බස්සන්න ඕනේ. හරිද? මගේ චූටි පුතේ, මට සමාවෙයන්. තාත්තා මහා අසරණයි. මල්ලි ඔහොම්ම ගන්න ගේට්ටුවෙන් ඇතුළට. පරිස්සමෙන්. ඔක්ක ෆුල් ඔටෝමැටික්. ලක්ෂ ගාණක් වටින බඩුවක් ඕක. කුසුම්,
කෑ ගහන්න එපා. මුළු ගමටම ඇහෙනවා. ඇහෙන්න තමයි මිනිස්සුયો කෑ ගහන්නේ. අනේ ෂෝක් කුසුම්මක්කේ ඔයාලත් අලුත් මැෂින් එකක් ගත්තද? දැන් ඉතින් ඕඩත් ලේසියින් වැඩ ටික කරගන්න. ඔව් ශාන්ති නංගි. අපි ඉතින් ඔයාල වගේ පරණ මොඩල් ගන්නෙ නෑනේ. මේක මේ කොරියාවෙන් ආපු අලුත්ම ජාතියක්ලු. දැන් ඉතින් මෙයාට ඇලෙයි. හරිම සතුටුයි කුසුම්මක්කේ. ඕනේ මුදව්වක් තියෙනවා නම් කියන්නකෝ. කුසුම් ඔය පොතේ තියෙන විදියට කරන්න. ඕකට දාන්න ඕනේ අර දියර සබන් ජාතියක්. අපේ ගාව තියෙන කුඩු සබන්නේ. ඔයා ඔය දන්න රෙද්ද මේ කුසුම්ට ඕව ගන්නන්න එන්න එපා. සබංකුඩු පැකට් එකක්ම දැම්මම රෙදි ටික සුදට සුදේ තියේවි. දැක්කද මගේ වැඩ? දැන් ඉතින් රෙදි හොදනකම් මට ටීවී බලන්න පුළුවන්. අනේ සිරිපාල මේකට මොකද උනේ? කඩේ එකවමට කැඩිච්ච එකක් දීලා. සබම් පෙරේනවා. මාව පෙරගොඩේ කිලෙන්න යන්නේ. ඔයා තමා ගෑනියේ මේක කැඩුවේ. කුඩු පැකට් එකක්ම දැම්මම ඕක කොහොමද දුවන්නේ? කට වහගන්නෝ මිනිස්සයෝ. චූටි පුතේ මේක ටිකක් බොන්න පපුවට හොඳයි. අපේ ගාව දැන් අර ඉන්හෙලර් එක ගන්න සල්ලි නෑ පුතේ. මට සමාව යන්න. මමත් නෑ තාත්තේ. කොත්තමල්ලි බිව්වම මට හරියයි. තාත්තා අඬන්න එපා. අර අම්මට අලුත් මැෂින් එකක් හම්බ වුණානේ. අම්මා දැන් සතුටින් ඉන්නේ. ඒක මට ඇති තාත්තේ. මේ රෝස ජාතිය අතේ වත්තට මාර ලස්සනක් ගේනවා ශාන්ති. මල් වවන්න? මගේ වත්ත කාන්තාරයක් වගේ තියෙනකොට මෙයාල මෙහෙ මල් වවනවා. සල්ලි දීලා මට පෝච්චි ගන්න බැරි වුණාට ඔය මල් ටික ඔහොම තියෙන මම දෙන්නෙත් නෑ. බලමුකෝ කුසුම්ගේ හැටි. වික්ටර් බාසුන් නැහැ. මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? ඇයිසිරිපාල මොකද මේ මූණත් එල්ලගෙන? මගේ චූටි පුතාගේ ඇදුම ලෙඩේ ගොඩක් වැඩි වෙලා බාසුන් නැහැ. අර ඉන්හෙලර් එක ගන්නවත් අතේ සතේ නෑ. මට රුපියල් 10000ක විතර ඇඩ්වාන්ස් එකක් දෙන්න බැරිද බාසුන් නැහැ? 10000ක්? යකෝ පෙරේද නේද උඹ අර ලාච්චි දාලා තිබුණ පඩි ඔක්කොම ඉල්ලගෙන ගියේ? ඒ සල්ලි වලට මොකද වුනේ? ගෑණියේ සල්ලි වලින් ණයට රෙදි හොදන මැෂින් එකක් ගත්ත බාස්. අල්ලපු ගෙදරට පේන්න. උඹේ ගෑනිට පිස්සුද සිරිපාල? දරුවෙක් මැරෙන්න යනකොට මැෂින් ගන්න උඹත් හරියට පිරිණියෙක් වගේ ගෙදර පාලනය කරපන්. මේක තියාගන්න. මටත් මේ දවස්වල සල්ලි අමාරුයි සිරිපාල. ශාන්ති නෝන හිතාගෙන ඉන්නේ එයාගේ රෝස මල් වත්තේ මුළු ගමම සුවඳවත් කරන්න. හෙට උදේට බලමුකෝ සුවඳේ තරම. මන් දෙනව සාත්තුවක් මල් ටිකට.
අනේ මහින්ද එන්නකො ඉක්මනට බලන්න මේ මල් ගස් වලට වෙලා තියෙන දේ. දෙවියනේ මේක ලෙඩක් නෙවෙයි ශාන්ති. කවුරු හරි භූමි තෙල් හරි මොනවා හරි සැර જાතියක් දාලා සතෙක්ටවත් මෙහෙම අපරාධයක් කරන්න බෑ. කවුද අපිට මෙච්චර වෛර කරන්නේ? අපි කාටවත් කරදරයක් කළේ නෑනේ. නැන්දේ ඇයි අඩන්නේ? ආ චූටි පුතා මුකුත් නෑ පුතේ. මගේ මල් ගස් ටික මැරිලා. ඔයාට සනීප නැද්ද? ඇයි මේ හති දාන්නේ? මට රැට හුස්ම ගන්න අමාරුයි නැන්දේ. තාත්තා ගාව සල්ලි නැති නිසා බෙහෙත් ගෙනාවේ නෑ. මල් මැරුණට අඬන්න එපා නැන්දේ. මං ලොකු වුණාම නැන්දට ලස්සන මල් ගහක් ගෙනත් දෙන්නම්. මගේ රත්තරම් පුතා මේක කන්න. මම මහින්ද මාමට කියලා පුතාට බෙහෙත් ටිකක් අරන් දෙන්නම්. මොකද්ද මේ? තමුසට කවුද කිව්වේ අර ගෑණිගෙන් කෑමිල්ල ගන්න කියලා? අපි හිගන්නෝ නෙවෙයි. අනේ කුසුම් මක්කේ දරුව කන්න ආසාවෙන් හිටියේ. ඇයි එහෙම කරන්නේ? තමුසි මගේ ළමයට කන්න දෙන්න ඕනේ නෑ ශාන්ති. තමුසෙලාගේ ලොකුකම් අර මැරිච්ච මල් ගස් වලට පෙන්න ගන්නවා. මගේ ළමයා මම බලා ගන්නවා. අම්මේ මට හුස්ම ගන්න බෑ අම්මේ. අනේ චූටි පුතේ මොකද උනේ? හුස්ම ගන්න පුතේ. සිරිපාල ඉක්මනට එන්න. දරුවට ගොඩක් අමාරුයි. මොකද උනේ කුසුම්? මගේ දෙයියෝ පුතේ. අනේ සිරිපාල හුස්ම ගන්නේ නැහැ. අපි ඉක්මනට ස්පිතාලෙට යමු. හිටපන් මම සල්ලි ටික අරන් එන්නම්. ට්‍රීවිල් එකක් ගේන්න ඕනේ. කෝ සල්ලි මගේ දරුවා මැරෙන්න යනවා. ට්‍රීවිල් එකකටවත් දෙන්න මගේ ගාව කීයක්වත් නෑනේ දෙවියනේ. මේ යකඩ ගොඩවල් බදාගෙන අපි දැන් මොකද කරන්නේ? සිල්පාල බලන් ඉන්න එපා. ළමයිව දාන්න කාර් එකට. මේ ළමයගේ තාත්තා කවුද? මේ මමයි දොස්තර මහත්තයෝ. තත්ත්වය ගොඩක් භයානකයි. පෙනහළු දෙකටම ඔක්සිජන් යන්නේ නැහැ. අපි ළමයව දැන්මම ICU එකට දාන්න ඕනි. ඒ වගේම පිටින් ගෙන විශේෂ ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඉක්මනට කවුන්ටරයට ගිහින් රුපියල් 50000ක් බැඳලා මේ බෙහෙත් ටික අරගෙන එන්න. විනාඩියක්වත් පරක් කරන්න බෑ. ඇහුණද කුසුම්? 50000ක්. අර උඹ අල්ලපු ගෙදරට පේන්න ගෙනවු මැෂින් එකේ ගාන. අද ඒ සල්ලි තිබ්බනම් මගේ දරුවට මේ වගේ අපරාධයක් වෙන්නේ නෑ. මම දැන් කාගෙන් කියලා ඉල්ලන්නද? අනේ මට ගහන්න සිරිපාල. මාම අල්ල දාන්න. මම තමයි දරුවට මේ අපරාධය කළේ. මට සමා වෙන්න. මට සමා වෙන්න. සිරිපාල බය වෙන්න එපා. මම සල්ලි බැන්දා. මේ බෙහෙත් ටික නර්ස්ට දුන්නා. ඩොක්ටර්ස්ලා ළමයි ට්‍රීට් කරනවා. ඔබ බය වෙන්න තු ඉන්න. මහින්ද මහත්තයෝ මම කොහොමද මේ ණය ගෙවන්නේ? මගේ දරුවට පණ දුන්නේ ඔයාලා. පිස්සු කතා කරන්න එපා සිරිපාල. අපි අසල්වැසියෝ. මිනිස්සෙක්ට කරදරයක් වුණාම පිහිට වෙන්නේ නැත්තම් අපි මිනිස්සයෝද? අනේ නෝනේ මට සමා වෙන්න නෝනේ. මම මහ පව්කාර ගෑණියෙක්. ඔයාලගේ අර ලස්සන මල්ගස් වලට ඊයේ රෑ වස දැම්මි මම. ඔයාලට ඊර්ෂියාවට මම නොකරපු දෙයක් නෑ. ඒත් අද මගේ දරුවා බේරගත්තේ ඔයාලා. මට සමා වෙන්න දෙයියනේ. මල් ගස් මැරුණොත් අපිට ආයෙත් වවන්න පුළුවන් කුසුමක්කේ. ඒත් මේ දරුවගේ ජීවිතේ ඊට වඩා ගොඩාක් වටිනවා. අපි අඬන්නේ නැතුව ඉමු. දරුවට ඉක්මනට සනීප වෙයි.
දරුවාගේ අසනීපය සුවවී සතියකට පසු හොස්පිටල් එකෙන් නිවසට එක්කගෙන ආවේ අල්ලපු නිවසේ මහින්දගේ කාර් එකෙන්. සියල්ල තේරුම්ගත් කුසුම් කරපු වැරැද්ද ගැන පසුතැවිල්ලෙන් සිටී. ශාන්ති නංගී මේ මල්ගහ ඔයාට මම ඔයාගේ මල්වත්ත විනාශ කළේ ඉරිසියාවට. ඒ මල්වල සුවඳ ගමට යනවට මං අකමැති වුණා. ඒත් මගේ දරුවගේ ජීවිතේ සුවඳ නැතිවෙන්න යද්දි ඒ සුවඳ ආයේ ගෙනාවේ ඔයා සහ මහින්ද මහත්තයා. මේ මල්ගහ මගේ මතින් ඔයාට ගෙනාවේ ඒකට පින් දෙන්න. අනේ කුසුමක්කේ මට හරීම සතුටුයි. අපි දැම්ම මේ මල්ගහ මගේ මල්වත්තේ ලස්සනම තැනින් හිටවමු. මහින්ද මහත්තයෝ ඔයාලගේ සල්ලි පියවන්න අපි ඔය මැෂින් බඩු ඔක්කොම වික්කා. මෙතනේ බැඳපු 50,000ම තියෙනවා. ලොකු පිනක් ඔයාල කරේ. නෑ සිරිපාල මම දරුවට සල්ලි බැන්දේ අපෝ ගන්න නෙවේ. මගේ යුතුකමක් විදිහටයි. ඒ සල්ලි අරන් ගිහින් ඔය චූටි පුතාට පෝෂ්‍යදායි කෑම බීම ඇඳුම් අරන් දෙන්න අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා. අල්ලපු ගෙදර එක්ක තරඟට බඩු ගෙනාව කියන්නේ සතුට නෙවෙයි. ඒක විනාශයක් විතරයි. හැබැයි අල්ලපු ගෙදර අයත් එක්ක hina වෙලා දුකේදි සැපේදි එකට ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම සල්ලිකන්ද. කුසුම් සහ සිරිපාලගේ කතාවෙන් අපි ඉගෙන ගත්තේ ඒකයි. අසල්වැසියන් එක්ක තරඟ නොකර ආදරේ බෙදාගමු. කාටුන් ලෝකේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත්ම කාටුන් දැම්ම ගමන් බලන්න bell icon එකත් ඔබලම තියාගන්න. අලුත් කාටුන් එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ අනාගතයක්.